යහපත පිරුණු හරි ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. උදේට මේ පරිසරය බලද්දි හිතෙන්නේ මේක පුදුම තරම් සිරියාවක් කියලා. ඒ සිරියාවම ඇති මගේ මුළු දවසම ලස්සන වෙන්න. උදේම නැගිටලා උයන ගමන් මම වැලිමඩ සද්දාසීල හාමුදුරන්ගේ පුංචි බණ කතාවක් ඇහුවා. මම මේක ඔයාලටත් අහන්න එකතු කළා. එහෙනම් ඔයාලත් අහන්නකෝ. පින තිබ්බොත් ඔබේ හිතේ ජනිත වේ චිත්ත ප්‍රසාදය. එතකොට මෙහෙම අත් දෙක එකතු කරලා වැන්දත් ඇති නිවන් දකින්න. ඒක Tamanටම එන්න ඕනි. එක මලක් ඇති, වැටකොළු මලක් ඇති, නෙල්ලි ගෙඩියක් ඇති, හිත පැහැදිලා පින මතුවෙන්න. බණ කතාව අහන ගමන්ම මම මගේ මහත්තයාට උදේ වැඩට කාලේ යන්න උයාගත්තා. ලොකු දෙයක් නම් ඉව්වේ නැහැ. වට්ටක්ක මාළුවක් හදලා, බත් උයලා, බිත්තරයක් බෙදලා දුන්නා. කොහොම ඉඳලා මගේ යා වැඩට ගියාම මට නම් ඉතින් පුදුම තරම් පාළුවක් තමයි දැනෙන්නේ. දැන් උයපු කෑම මුලින්ම බතුයි වට්ටක්ක වෑංජනේ බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් කොට බුද්ධ පූජාවට ශ්‍රද්ධාවෙන් පූජා කළා. මම මල් පහන් පූජා කරලා උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ අපි දෙන්නට, මගේ අම්මට තාත්තට, මගේ සහෝදරයෝ දෙන්නට, මගේ සහෝදරීට නිදුක් නිරෝගීව සතුටින් සැනසීමෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ විදියට මල් පහනුත් පූජා කරලා අපි හැමෝටම සෙතක් යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඔය ඉතින් මම මගේ මහත්තයාට වැඩට කාලේ යන්න හදලා දීපු කෑම එක හරි ආදරෙන් බෙදලා දීලා එයා කන ගමන් තමයි එයා දැක්කේ වීඩියෝ කළා කියලා පස්සේ. අවුරුදු කියලා අපි මහලොකුවට කෑම ಜಾති ගොඩක් නම් හැදුවේ නෑ. මුං කෙවුම් හැදුවා, කොකිස් හැදුවා. තව මට පුළුවන් හැටියට දර්ලිපේ කේක් එකකුත් හදාගත්තා. කේක් හදපු එකේ වීඩියෝ එකක් නම් මට මේකට ඇඩ් කරගන්න බැරි වෙලා. ඔයාලා බලන්න ඇති අවුරුදු නෑ කියපු මට කොහොමද එකපාරටම අවුරුදු ආවේ කියලා. ඒක නම් පුදුම තරම් සතුටක් ගෙනෙන ආරංචියක් තමයි. මගේ ලොකු මල්ලි එයාට ලැබුණු සුළු නිවාඩුවකට ලංකාවට ආවනේ. ඉතින් අපි තීරණය කළා සතුටින් අවුරුදු සමරන්න ඕනි කියලා. මම ගමනක් ගිහින් එද්දි මෙන්න මෙයත් අපේ ගේ ළඟට කවුරු හරි ගෙනත් දාලා තිබුණා. මෙයා ඉතින් අතරමං වෙලානේ. මම ඉතින් කෑම ටිකක් දීලා මෙයාට ඉන්න දුන්නා. ඔය තමයි ඇඹිලිපිටිය හොස්පිටල් එක. මගේ මහත්තයාට උණ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කළානේ. ඒ ගමන් තමයි මම ওই වීඩියෝ ටික අරගත්තේ. දැන් ඔයාලට හිතේ මහත්තයා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉද්දිත් ඇයි මං වීඩියෝ කළේ කියලා. මම එහෙම කළේ මට ඒක මතක සටහනක් විදියට තියාගන්න ඕන නිසා. ඔය වීඩියෝ ටික ගත්තෙත් එහෙදි තමයි. මම මේවා වීඩියෝ කරේ මට මතක සටහන් විදියට තියාගන්න ඕන නිසා මිසක් වෙන හේතුවකට නෙවෙයි. නැත්තම් ඔයාලා මං ගැන වැරදි විදියට හිතයිනේ. අච්චර ලෙඩ වෙලා ඉඳලත් ඇයි ඕවා කළේ කියලා. ඔය ඉතින් මගේ මහත්තයා හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසේ හවස මට ඉතින් පුදුම තරම් දුකක් පාළුවක් දැනුනේ එදා. එයා නැතුව මම ගෙවන පළවෙනි දවස නෙමෙයි. අවුරුදු දවසේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් කොට බුද්ධ පූජාවත් භක්තියෙන් පූජා කරලා ආශිර්වාද ලබා ගත්තා. ඔය ඉතින් ආහාර අනුභවය තමයි. මගේ මහත්තයාත් මමත් හරි ආදරෙන් ආහාර අනුභවය කියන චාරිත්‍රය නැකත් වෙලාවට මේ විදියට කළා. ඒ විදියට ඒ ටිකත් ඉවර කරලා අපි පුංචිලෑ ගෙදර ගියා. පුංචිත් ඔතන හිටියා. ඒ වුණාට අපි වීඩියෝ නම් කළේ නෑ. ඒක හරි නෑනේ. පුංචිලෑ ගෙදර ගියේ වෙලාවේ රසම රස දොදොලුත් තිබුණා. මම ඉතින් දොදොල් කන්න කොහොමත් ආසයිනේ. ඒකෙන් කෑලි දෙකක්ම කෑවා. ඒකටම හරියන කහට එකකුත් පුංචි හදලා දුන්නා. ඒක නම් නියමෙට දොදොල් එකට මැච් වුණා. එහෙ ටිකක් වෙලා ඉඳලා එන්න කියලා හදද්දිම මහා ධාරානිපාත වැස්සකුත් පටන් ගත්තානේ. ඉතින් අපිට එන්න උනේ නැහැ එහෙම. ටිකක් වෙලා හිටියා වැස්ස අඩු වෙනකම් මොනා කරන්නද වැස්ස තෙමෙන්නත් බෑනේ. මේකේ නම ඉසිවර පුරාණය. මේ පොතත් මම ටිකක් බැලුවා. මට ඔක්කොම නම් ඒ පොතේ බලන්න බැරි වුණා. මොකද වැස්ස අඩු වුණාම අපි යන්නත් ඕනිනේ ගෙදර. මේ අප්‍රේල් 18 ගමේ පාසලේ අවුරුදු උත්සවයක් තිබුණා. ඒක බලන්න ගියා.
එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත ඔයාලා හමුවට එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මාව අහගෙන හිටියටයි මාව බලාගෙන හිටියටයි ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි.